මත්තේතුමාගේ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. තවද යාඥා කිරීමේදී විජාතීන් මෙන් දිගින් දිගට හිස් වචන නොදොඩන්න. ඔවුන් දොඩවන වචන රාශිය නිසා දෙවියන් වහන්සේ ඔවුන්ට කන් දෙනු ඇතැයි ඔවුහු සිතති. ඔවුන් හා සමාන නොවන්න. ඔබ ඉල්ලන්නටත් පෙර ඔබේ වුවමනා කවරේදැයි පියාණන් වහන්සේ දන්නා සේක. එහෙයින් මෙසේ යාඥා කරන්න. ස්වර්ගයේ වැඩවසන අපගේ පියාණනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු වේවා. ස්වර්ගයේ මෙන් පොළොවේහිද එසේම වේවා. අපගේ දවස්පත ආහාරය අද අපට දුන මැනව. අපට වරද කළ අයට අප කමා කළාක් මෙන් අපේ වරදට අපට කමාවුව මැනව. අප පරීක්ෂාවට නොපමුණුවා නපුරාගෙන් අප මිදුව මැනව. ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරද කමා කරන්නහු නම් ඔබේ ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබටත් කමා කරන සේක. එහෙත් ඔබ මිනිසුන්ට ඔවුන්ගේ වරදට කමා නොකරන්නහු නම් පියාණන් වහන්සේ ඔබේ වරදටත් කමා නොකරන සේක. සුවිශේෂක වාක්‍ය නම් මෙසේය. ක්‍රිස්තුනි, ඔබ වහන්සේට ප්‍රශංසා වේවා.